හැම දිනකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මේ උතුම් වූ පොසොන් මාසයේ අසිරිමත් වූ මනුලොව මැවෙන සුන්දර මහා පින්කම් මාලාවට රටවාසී ලෝකවාසී සත්පුරුෂ මිනිසුන්ට ආරාධනා කරන්නටයි අපි අද කල්පනා කරන්නේ. අර පසුපසින් දිස්වන අසිරිමත් වූ මහා සෑරජානන් වහන්සේ රුහුණු මාගම්පත්තුවේ මහානාග යටාලතිස්ස ගෝඨාභය කාවන්තිස්ස දුටුගැමුණු ආදී සූර්ය වංශික මහ රජවරුන්ගෙන් පස්සේ රුහුණු මාගම්පත්තුවේ නිල්වන් අහස සෙබෙන්නට අවුරුදු 2300කට පසු දින අසිරිමත් මහා සෑය මත්තල අංගී රස බුදුගුණ මහා සෑරජානන් වහන්සේ ඒ උත්තම මහා සෑරජානන් වහන්සේගේ සෝඳවත් වූ ධාතු ගර්භයේ පූජා වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මෞලි මහා මංගල්‍යය දහසක් මහා සංඝයාගේ පිරිස්වර සජ්ජායනා මැද්දේ දෙව්ලොව දෙවියන්ගේද බඹලොව බඹුන්ගේද නාලවනා රජදරුවන්ගේද සාදුනාද මැද්දේ ලක්ෂ සංඛ්‍යාත මනුලොව මිනිසුන්ගේ දෑත් බැඳ දෙන සාදුකාර මැද්දේ ඒ උත්තම මහා ගර්භ නිධාන පුණ්‍ය මෞලි මංගල්‍ය මෙමස 27 වෙනි දින සවස 2:30ට පැවැත්වෙන සුබ මුහුර්තයෙන් සිද්ධ කරන වග මේ වෙද්දි රටවාසී ලෝකවාසී ජනතාව දන්නවා. ඒ අනුව සිරස නමාමි අංගීරස පොසොන් කලාපයේ මෙමස 27 වෙනි දින සිට ලබන මාස 3 වෙනිදා දක්වා පැවැත්වෙන පුරා දින 7ක් පුරාටම සද්ධර්ම දේශනා සම්බුදු ගුණ වන්දනාවන් භාවනාමය වැඩසටහනක් සිරස පොහොදා සජීවී විකාශය පොසොන්පුර 15ක පොහොය දිනේ මේ අංගීරස පුදබිමේ ඉඳන් රටට ලෝකයට අපි විකාශනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒසා මේ රටවාසී ලෝකවාසී සත්පුරුෂ මිනිසුන්ට අපි ආරාධනා කරනවා ඔබ කාය සාක්ෂියක් වශයෙන් මේ අංගීරස බුදුගුණ මහසෑ මළුවේ පාසටහන් තබලා ඒ උතුම් වූ දහසක් මහා සංඝයාගේ පිරිස් සජ්ජායනා මැද්දේ ගුවන් ගැබෙන් පිදෙනා පස්පියුම් පුෂ්ප පූජා මැද්දේ ඒ අසිරිමත් වූ සෝඳවත් වූ ධාතු ගර්භේ පූජා වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මෞලි මංගල්‍යයේ දැසින් දැකගත් සත්පුරුෂයෙක් බවට පත් වෙන්නටත් මේ වැලිමලියේ උත්තම ඓතිහාසික දිනේ පාසටහන් තබලා යන්නට රටවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. මෙමස 27 වෙනි දින සවස් 2ට අංගීරස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මත්තල අංගීරස බුදුගුණ මහසෑ මළුවට පැමිණෙන්න කියලා මෛත්‍රී සිතින් යුතු ආරාධනා කරනවා. මේට සමගාමීව අංගීරස සම්මා සම්බුද්ධ ප්‍රතිමාවේ උත්තම සම්බුද්ධ ප්‍රතිමාවේ පත්මාසනයේ මත පූජා වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මෞලි මංගල්‍යයත් එදිනට පැවැත්වෙනවා. ඒ අසිරිමත් වූ පින්කම් සමග ඒකාත්මික වෙන හැටියටත් ඒ පින්කම් දැකලා සිත පහදවාගෙන තුන්සිත පහදවාගෙන ඒ සත්පුරුෂ පින දෑත් බැඳගෙන අනුමෝදන් වෙන්නට රටවාසී ලෝකවාසී සියලුම සත්පුරුෂ මිනිසුන්ටත් ලංකාද්වීප ධර්මවාසී කල්යාණ මිත්‍ර මහා සංඝරත්නයටත් අපි මෛත්‍රී සිතෙන් යුතු ආරාධනා කර සිටිනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.